ලොකු බවුන්ට පණු බෙහෙත් දුන්නේ නැත්නම් මොකද වෙන්නේ? සාමාන්‍යයෙන් පණු බෙහෙත් දුන්නේ නැත්නම් ඒගොල්ලන්ගේ අපි දකින සත් පණුව එකතු වෙනවා ඒගොල්ලන්ගේ බඩවැල් ආශ්‍රිතව. බඩවැල් ආශ්‍රිතව එකතු වෙලා පණුවන් විසින් රුධිරේ උරා බීම සිදු කරන ලබන ඒ වගේම රුධිරයේ තියෙන ප්‍රධාන පෝෂක ද්‍රව්‍ය එතකොට පණුව උරා ගන්නවා. එතකොට සතාට අවශ්‍ය කරන නියුට්‍රිෂන් පෝෂණීය පෝෂණ ද්‍රව්‍ය නැතෝ යනවා. එතකොට සතා දුර්වල වෙනවා. සාමාන්‍යයෙන් කුෂ වෙනවා, කෙට්ටු වෙනවා. ඊට පස්සේ සමහර අවස්ථාවල අපි දැකලා තියෙනවා බඩවල් ලොකු වෙනවා. එතකොට විදුරු මහ ගොඩක් සුදු වෙලා සතා හරි දුර්වලයි. අන්න ඒ වගේ අවස්ථා ප්‍රධාන වශයෙන් මේ පණු බෙහෙත් නිසියාකාරව ලබා නොදීම නිසා සිදු වෙන තත්ත්වයන්. සාමාන්‍යයෙන් දැන් වෛද්‍යවරු ළඟ පණු බෙහෙත් වර්ග විශාල ප්‍රමාණයක් තියෙනවා. විශේෂයෙන් අපි මෑත කාලීනව දැකලා තියෙනවා පණු බෙහෙත් කිනිතුල්ලන්ට සහ සමහර මේජ් ඒ කියන්නේ ඩිමෝඩෙක්ස් වගේ පරපෝෂිත ආකාරවලට බරව අවස්ථාවලට සම්පූර්ණ මේ කියන්නේ එකවර ප්‍රතික්‍රියා කරන එක බෙහෙත් වර්ග දැන් මේ අලුතෙන් හොයාගෙන තියෙනවා. එතකොට ඒ වගේ එකක් ලබා දීම තුලින් ඕගොල්ලන්ට සතාට ශරීරගත වෙන බෙහෙත් ප්‍රමාණය අඩු කර ගැනීමේ අවස්ථාවක් දැන් තියෙනවා. අපි මේ වැඩසටහන දිගින් දිගටම ඕගොල්ලන්ට අලුත් නව දැනුම සමග අපි මේක ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්න සූදානම් කරගෙන තියෙනවා. මගේ කලින් වැඩසටහනත් ඕගොල්ලන්ට බලන්න පුළුවන්. ඕගොල්ලන්ට මොන හරි ගැටලු සහගත තැනක් තියෙනවා නම් ඒකට කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් විදිහට ඒක ඉදිරිපත් කරන්න. මේ වගේ දැනුම පිරි අලුත් වැඩසටහනක් අපි ඉස්සරහට හම්බෙමු. සියලු දෙනාටම සුබ දවසක්.